කොහොමා පරම කොහොමා මහා කොහොමා කොහොමාගල දුක්කට්ටුව දිව්‍ය රාජෝත්තමයන්න් මහාචක්‍රවිනේ බණ්ඩාර නාමල් බණ්ඩාර පිච්චමල් බණ්ඩාර දිවෝත්තමයන්න් මහා විනෝයයක් නවදිනාමා පුතන වැඩියක් තුන්දොලසා දිව්‍ය රාජෝත්තමයන්න් මහා සිද්ධ සත්පත්තිනි නෑනියන් මහා කඩෝර හැඩක් කට්ටුවක් දිව්‍යයන් මහා තමන් වහන්සේලාගේ අර මහිමිතාවල් මේ මුළු මහා තපතිට ගොලෙන් 500 කුඩා ඒ වාවට කතරගම් ගන්ධය දැවුවා සරීරේ සමපේ පද දෙදමේ කල් ආවැටුවා ආරුකඩ පත්තරවි සිට සිතර මඩු කම් කරති ඕගයි සුරු ධන සම්පත් රාමිනි මුතුරස කෙරුවා ආදි සිට පැවතෙන නර නිදුගේ තිගිරි සත්තාලේට දුනුමාලක් පෝල් පාඩුවු දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේගේ මුල් මඩුවේ රජ මහා කොහොමා කංකාරියට එවැනි කොහොමා කංකාරියේ පළදින්නා වූ තමන් වහන්සේලාගේ සිව්සටක් ආභරණ වලට පවතිනවා තිරසාරමයි හාමුදුරනේ අයුද්ධ දිනාත්‍රේ වහන්සේලාගේ අනවලංගු දේවාභරණ වලින් දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ පෝෂණය කරනා වූ උත්තම ගණයේ අපූර්ව වැඩසටහනකයි අප මේ ඒකාත්මක වෙන්නේ. ඉතින් ඒ පාරම්පරික දැනුම ලබා ගැනීම වෙනුවෙන් දරුවන් යොමු කරපු දෙමාපියන්ද බොහොම වාසනාවන්තයි. ඒ විතරක් නෙවෙයි සභාව ගත්තාම හරිම පිරිපුන්. මහාචාර්ය වෛදුරුති රාජවංශ ගුරුමෑණියන් ඒ වගේ මහාචාර්ය රවිබන්දු විද්‍යාපති ගුරුපියාණන් පෙර සිටිනවා. ඔබ සම පිළිගැනීම සඳහා පිළිගැනීමේ කතාව ඉදිරිපත් කරන්නට. ඉතාම ගෞරවයෙන් යුතු මේ පූජ භූමියයි එතුමියක් අගය කරමින් හොඳ අත්පොර සම්මරණයක් ලබා දෙමින් ඇරෙන්න. විස්සහපාහින්පත් මංගල්‍ය චාරිත්‍ර වාර්තා පැමිණි චිත්තපද්දල දේශීය කලායතනයේ කලායතනාධිපති සුමනවීර සහ සමරවීර යන ගුරු දෙපළ සහ එම කණ්ඩායම මම ඉතාමත්ම ආදරයෙන් පිළිගන්නවා. කැස්බෑව නගර සභාව නගරාධිපති සාමර කල්මද්දිගේ මහතා විබන්ධ විද්‍යාපති මහාචාර්ය කරුණාරත්න බණ්ඩාර මහාචාර්ය වෛද්‍යවති රාජපක්ෂ පිටත සිටින සියලුම දෙනාව ඉතාමත් විද්‍යාමානව පුදේවල් මුලිය පිළිගත්තේ මොකද හරිම කාර්යභාර මහන්සි මාසකානික මහන්සියක් ඉතින් මේ වාර්තාවත් එක්ක අපිට ගොඩක් මහන්සි වෙන්න වෙනවා. ඉතින් ඒක නිසා අපි පිළිගන්නේ යම් කිසි අදිස්ථාන වැඩකටම උදව් කරන අපගේ අනුදානායක මහත්මයා එතුමා පැමිණ සිටිනවා. මහේශාක්‍ය දෙවිවරුන්ගේද සක්විති රජවරුන්ගේද මහා ඍෂිවරුන්ගේද ආශිර්වාදයෙන් මේ රංග කරලියට පිවිසෙන අපේ අංකුර කලාකරුවන්ට කලාකාරයන්ට ආශිර්වාද කරමින් මේ උදෑසන අභිමානවත් ලෙසින් උන්ගේ රංගකාර්යය ගෙන යන්නට අවස්ථාව ලැබිලා තියෙනවා. හද දැහැන පුපුරා ලේනහරේ තිරි නෙතු දැහැන පුපුරා උණු කඳුළු වැගිරි. දයාබර ගුරු මෑණියන් නිල්මිලි ලක්මාලි සේනානායක ගුරු මෑණියන් එදා මෙදා තුර ගොඩනගාගත්තු අපූර්ව ධෛර්යයේ ශක්තිය ශිල්ප ඥානය තවත් පරපුරක් වෙතට මේ දෙවනි වතාවයි ශීර්ෂාභරණ ඇලවිීමේ මංගල්‍යයක් එතුමිය සූදානම් කරන්නේ මේ දෙවනි වතාවට දක්වා එන්නේ එතුමිය මහසි බව පෙන්වුවාට ඒ වුණාට අභිමානවත් වූ බොහොම ධෛර්යවන්ත කාර්යයක් ඉටු කර ඇති බවට අපිට සතුට වෙනවා. ඉතින් අපේ නර්තන කලාවට මූලාශ්‍ර සැපයුවේ ඒ වගේම මඟ පෙන්වුවේ ගරුතර මහා සංඝරත්නයයි. ඉතින් නර්තනයේ අපේ දේශීය නර්තනයේ ගොඩ නැගුණේ අපේ බෞද්ධ ආගමික පරිසරය තුලයි. ඒ නැවතත් ප්‍රතිනිරූපණය කරමින් රංගන කරලියට පිවිසෙන වාදක මඬුල්ල සහ අපේ නර්තන ශිල්පිනී සහ ශිල්පිනිය අපි නැවතත් හොඳ අත්පොළ සන්නඩකින් පිළිගමු. ආසිත සුභං මංගලං කෞමාරස්සිප දෛත්‍ය යුග සමයේ ආසිත සුභං මංගලං තස්මත් ශ්‍රී සුභ මංගලං භවතු. ආසිත සුභං මංගලං යනුවේ මංගලං නර්තනය නර්තන සාහිත්‍යයේ මනවින් ප්‍රකාශ කර තිබෙනවා. ඉතින්
रतईश्वराणि सुरविसुर राज्ञा सुरसुन्दराणि सुरनूर्ते गीता जय ආචාර්ය වෛද්‍යවති රාජපක්ෂ ගුරුමෑණියන් ආචාර්ය කරුණාරත්න බණ්ඩාර ඇතුමන් ඇතුළු විශේෂයෙන් අද මේ ආධුනික අංකුර නර්තන ශිල්පිනියන්ට හිසවිස් තැබීමට පාහින්පත් තැබීමට මේ ස්ථානයට සැපැමිණි ජ්‍යෙෂ්ඨ ප්‍රවීණ ගුරු භවතුන් සියලු දෙනාගෙන් අවසරයි අනිකුත් සම්භාව පඳුරු ගුරු පඳුරු පූජා කරන හැම මොහොතකම අකුල සන්නඩක් දෙන්න ඔහුට ජවයක් වේවි ශක්තියක් වේවි ගුරු මෑණියන්ටත් දියණියටත් සුභානාගතයක් ප්‍රාර්ථනා කරමු හොඳ අකුල සන්නඩක් සෞභාග්‍ය උදා වෙන්න අපි ප්‍රාර්ථනා කරමු ඉස්සර නම් අපේ මේ ගුරු මෑණියන්ද බොහොම සීන් සිරුරක් තිබේ දැන් බොහොම සතුට උතුරා ගිය ගෝල බාලේ ඒ දිනින්ට හොඳ අත්පොළ සම්ප්‍රදාය ඇත්තටම නිල්මිනී ලක්මාලි ගුරු මෑණියන්ට අපි ස්තුතිවන්ත වෙන්න ඕන මේ සෑම කාර්යයක්ම ඉතා මැනවින් සංවිධානය කරමින් සෑම කලාකරුවෙකුටම ඡායාරූප ශිල්පියෙක් වගේම මේ ශබ්ද පරිපාලනයට දක්වා ඒ සියල්ලක්ම පිළිබඳ අවබෝධයෙන් මේ පිළිබඳව සංවිධානාත්මකව කටයුතු කිරීම පිළිබඳව. ඉතින් එවැනි කාර්යයන් මනා ලෙස සංවිධානය වීම නිසා මේ නර්තන
ඔබතුමා ඔයටම ආදරෙන් ගෞරවයෙන් හොඳ අසල සංගතිය අපි පිළිගන්නවා.